දැන් බුදුරජාණන් වහන්සේ අවබෝධයට පත් වෙලා පස්වග මහණුන් ළඟට එනකොට පස්වග මහණුන් අතර විශ්වාසයක් තිබුණ නැහැ මේ ශ්‍රමණ ගෞතමයෝ බුදු වෙලා කියලා. එතකොට මේ දැන් මේ අය අතරින් විශ්වාසවන්තවම බුදුරජාණන් වහන්සේ ගැන ටිකක් තොරතුරු දන්නේ කොණ්ඩඤ්ඤ විතරයි. කොණ්ඩඤ්ඤ ටික විශ්වාසවන්තව තොරතුරු දන්නවා, අනිත් අය දන්නවා. නමුත් එයා දන්නවා උන්වහන්සේගේ ශාක්‍ය වංශයේ ස්වභාවය දන්නවා. උන්වහන්සේගේ ගිහි කාලේ ජීවිතය කොහොම එකක්ද කියලා දන්නවා. දැන් මේ දැන් භාග්‍යතුන් වහන්සේ කියලා කියන්නේ මේ සාමාන්‍ය කණ්ඩායමේ පැවිදි වෙච්ච කෙනෙක් නෙමෙයිනේ. හේමන්ත ගිම්හාන වස්සාන වලට වෙන වෙනම මාලිගා තිබුණු කෙනෙක්. යුවරජකම මේ යුවරජෙක්නේ. ඇසල සඳ පායා ඇති රාත්‍රියක මාලිගාවෙන් පහළට බැස්සට එහෙම සාමාන්‍ය මාලිගාවෙන් පහළට බහින්න ඕන කෙනෙක් නෙමෙයිනේ මොනව නැතුවටද. දැන් යශෝදර අපදානි වගේ එක තියෙනවා මේ උන්වහන්සේගේ වයසේ ස්ත්‍රීන් විතරයි. ඒ කියන්නේ උන්වහන්සේගේ වයසේ ස්ත්‍රීන් විතරක් 1,40,000ක් විතර මාලිගාවේ හිටියා කියලා. ඒවා නිකම් බොරු කියලා කියන්නත් බෑනේ. අපිට තේරෙනවා අපේ ලංකාවේ දැන් යුග කීපයකට පිටිපස්සට ගියත් රාජකීය ස්වභාවය දිහා බැලුවට පස්සේ අපිට තේරෙනවා වෙනම හැඩයක් තියෙන අද වගේ නෙමෙයි. එතකොට දැන් සමහරට මේ තාක්ෂණික මෙවලම් අපිට හිතා ගන්නවත් බෑ. බැන්ලොම් දුර්ගැමුණු රජුරෝ මහල් ගානක් උසට ලෝවා මහා ප්‍රාසාදයේ ගල් කණු වලින් හැදුවේ කොහොමද කියලා අපිට අදත් හිතා ගන්න බෑ. හැබැයි අපිට විසි කරන්නත් බෑනේ අදහස. දැන් ලෝවා මහා ප්‍රාසාදයට ගියාම පේන්න තියෙනවනේ. දැන් කෙනෙකුට කියන්න බෑනේ නෑ. ඕවා බොරුනේ කොහොමද මහල් කියන්නේ. දැන් අදත් තියෙනවනේ අනුරාධපුරේ ලෝවා මහා ප්‍රාසාදයේ ගල් කණු ඔක්කොම නෙමෙයි ගල් කණු සෑහෙන ගොඩක් තියෙනවනේ. මහල් කීපයකට උසට හදලා තිබ්බ ආකෘතිකගත වීම. ඒතර අපිට හිතා ගන්න බෑනේ. දැන් අද ඉංජිනේරු වෘත්තිය දන්න ප්‍රකටම කෙනෙකුටවත් හිතා ගන්න බෑ මේ බඳු අයෝමය ශිල්පීය කුසලතාවය කොහොමද ආවේ කියලා. අපිට තේරෙනවා අපිට තේරෙන්නේ නැති ආධ්‍යාත්මික දැනුමක් ගවේෂණය කරපු අය ඉඳලා තියෙනවා. ඒවා හිතා ගන්නවත් බෑ. ඒක නිකන් හිතන්නවත් බෑ. එහෙනම් අපිට ලස්සන දෙයක් පේනවා. ඒ තමයි දැන් භාග්‍යවතුන් වහන්සේව විශ්වාස කළේ එයා විතරයි සෝවාන් වෙන්නේ. එහෙනම් මතක තියාගන්න මේ භෞතිකවාදී දැනුම ඇතුලේ හිර වෙච්ච කෙනෙකුට බුදුරජාණන් මොනතරම් දන් දුන්නත් මොනතරම් පින් කළත් එයාට සෝවාන් වීම වළංගු නැහැ. ඇයි? අඤ්ඤා කොණ්ඩඤ්ඤ මහරහතන් වහන්සේ ඇතුළු 5 දෙනාම පස්සේ අවබෝධය කරා ගිය බව ඇත්ත. නමුත් කොණ්ඩඤ්ඤ විතරක් පළවෙනි දේශනාවේදී සෝවාන් වෙන්නේ. පළවෙනි දේශනාව දුර්වල නැහැ. ඒ අයගේ විශ්වාසයේ පොඩි දුර්වලකම් තිබිලා තියෙනවා. ඒතකොට බුදුරජාණන් වහන්සේ අනික උන්වහන්සේව සැක කරද්දී බුදුරජාණන් වහන්සේ විශ්වාසී ගොඩනගනවා කොණ්ඩඤ්ඤගේ තුල විතරක්. මොකද එයා තුල විතරයි විශ්වාසය ගොඩනගන්න පුළුවන්. ඊතුරු අය තුල විශ්වාසයක් ගොඩනගන්න අමාරුයි. ඒකනේ කොණ්ඩඤ්ඤට කියන්නේ කොණ්ඩඤ්ඤ ඔයා අහලා තියෙනවා. දැන් ඔයගොල්ලෝ හිතනවා මම බොරු කියනවා කියලා. දැන් ඒගොල්ලෝ හිතුවන්නේ නෑ අපි ගණන් ගන්නෙම නැතුව ඉමු කියලානේ කිව්වේ. ඊට පස්සේ කොහොම නෑ කමන්නේ රජෙක්නේ. ඔය සිවුරක් පරෝගෙන හිටියට රජෙක්නේ අපි පුටුවක් ලෑස්ති කරමු. කියලා ওই වගේ පොඩි ආචාර ධර්ම ටිකක් අපි පිළිපදුව නැත. හරි නෑනේ රජෙකුට අවනාම්බුවක්නේ. ඔගේ හිතලා එහෙම ආසනේ පැනෙව්වහම බුදුරජාණන් වහන්සේ කොණ්ඩඤ්ඤට කියන්නේ මොකද? කොණ්ඩඤ්ඤ ඔයගොල්ලෝ ඔක්කොම දැන් මාව සැක කරනවා. කොණ්ඩඤ්ඤ ඔයා කවදා හරි අහලා තියනවද? ඔයා දන්නවනේ දැන් මම රජකම් කරපු කවදා හරි බොරු කිව්වා කියලා අහලා තියනවද? රාජ්‍යත්වයේ කරද්දී අවුරුදු ගාණක් මේ රාජ්‍යත්වයේ ඇතුලේ කවදා හරි අහලා තියනවද මම බොරු කිව්වා කියලා? යා කිව්වා මේ මම අහලා නෑ ස්වාමීනි. මොකද මේ ශාක්‍ය වංශයේ සම්බන්ධ ඒ පෙළපත ළඟින්ම කිට්ටුවෙන් ඇසුරු කරපු කෙනෙක් තමයි කොණ්ඩඤ්ඤ. ඇත්තටම යාගේ සීයා වෙන කෙනෙක් තමයි ඔය අසිත කාලදේවල කියන්නේ. එයානි කිව්වේ මේ බුදු වෙනවමයි කියලා. එයාගේ වචනේ අහලා තමයි මෙයා නිකන් අනාගතේ බුදු වෙනවා. උඹත් උන්වහන්සේ බුදු වෙනකම් මඟ බලාගෙන හිටපන් කියලා පණිවිඩයක් දීලා තිබ්බ කොණ්ඩඤ්ඤට. එයා ඒ වෙනුවෙන් උත්තර කිව්වා නෑ මං අහලා නෑ. එහෙනම් ඔයා අහලා තියනවද? ඔයා කවදා හරි අහලා තියනවද? මම දැන් දුර්ගේශ්වරි වලට ගියානේ. දුර්ගේශ්වරි වල අවුරුදු 6ක් හිම වැටෙන රාත්‍රිවල දවස් ගණන් හිමේ වාඩි වෙලා ඉඳලා කන්නේ නැතුව හරියමං විදියට ආහාර නැතුව මගේ ඇඟ සම්පූර්ණ වේලිලා යනකොට එහෙම වේලිලා ගියපු කාලේ හරි මම කවදා හරි දැන් අවුරුදු 6ක් ඕගොල්ලෝ මගෙත් එක්ක හිටියනේ. ඕගොල්ලෝ අහලා තියනවද? කවදා හරි මම බොරු කිව්වා කියලා. ඉතින් කවදා හරි මම නියම වචනයක් හැම්මෙන් වෙලා හරි නෑ ඒක පොඩ්ඩක් වැරදුනා කියලා හරි ආයෙ නිවැරදි කරපු වචන මම මොනවා හරි කියලා තියෙනවා. ඒතරයක් හොඳට කල්පනා කරලා කිව්වා නෑ මං අහලා නෑ කියලා. එතකොට උන්වහන්සේ විශ්වාසයක් හදනවා. එහෙනම් ඔයා හිතනවද අද මම මෙතනට ඇවිල්ලා මම බුදු වුණා කියලා ඔයාට බොරු කියයි කියලා. එතකොට තමයි විශ්වාසයක් එන්නේ ඇත්තනින් නම්. එතකොට එයා විතරයි විශ්වාස කරන්නේ. මොකද එයා තමයි අර බෝධිසත්වයන් වහන්සේගේ ගිහි ජීවිතේ ගොඩාක් තොරතුරු දාන්නේ. එයා විතරයි විශ්වාස කරන්නේ. එයා විතරයි සෝවාන් වෙන්නේ. ඒක තමයි සද්ධාව නැතුව සෝවාන් වෙන්න බෑ කියන්නේ.
සද්ධාව නැත්තම් මුකුත් බෑ කියලා ධර්මයේ කියන්නේ ඒක ඒ විශ්වාසය නැතුව මුකුත් කරන්න බෑ. ඒ විශ්වාසයට බරපතල කුළු ගෙඩි පහරක් මේ කාලේ වැදිලා තියෙන්නේ. ඒ අපේ දැනුම තමයි අභියෝග කරන්නේ. ඒ නිසා ඕගොල්ලොන්ට ලොකු දැනුම් පරාස ඇති. හැබැයි ඒ දැනුම් ඒ ඥාන මාර්ගයි මේ ඥාන මාර්ගයයි එකම සමපාත තැනකදී එකතු වෙන්නේ නැහැ කවදාවත්. එක තැනකදී එකතු වෙන්නේ නැහැ. මොකද මේක වෙනම ඥාන මාර්ගයක්. මේකේ ඇතුලේ දියුණුව කරා යන්න ඕන නම් ඔයගොල්ලෝ සමස්ත කතාවෙම මේකේ මූලික බීජවලට එකතු වෙන්න ඕන. එකතු වෙන්නේ නැතුව බෑ.